සුබ දවසක් ළමයි. ඉතින් මේ ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මම තවත් ඒ කියන්නේ ඔයාලා දන්නවා මම දැන් ඔයාලත් එක්ක කතා කරා ඒරියා කන්ට්‍රෝල් නෙට්වර්ක් ගැන කලින් කතා කරලා තිබ්බා. ඒකේ ගැඹුරු වීඩියෝ කරලා තිබ්බා. ඊට පස්සේ ඊට අමතරව මම දැන් මල්ටි ෆන්ක්ෂන් ගැන ඊළඟට වීඩියෝ එකක් එනවා. හරිද? ඒක වීඩියෝ එක මම දැන්ටමත් කරගෙන යන්නේ. මොකද මට තව වාහනයක් තියෙනවා. ඒකේ වාහනේ ඒ කියන්නේ මම ඒක කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලා දන්නවා මේ වගේ නෙට්වර්ක් වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම තවත් එක නෙට්වර්ක් කනෙක්ෂන් එකක් තමයි මේ ලින්බස් කියලා කියන්නේ. එතකොට වාහනේ ලින්බස් කන්ට්‍රෝල් වෙන්නේ සාමාන්‍ය වාහනවල තියෙන පවර් ෂටර්ස්. එතකොට ඔය AC කන්ට්‍රෝල්ස්. හරිද? ඒ වගේ මේ කන්ට්‍රෝල් වෙන සාමාන්‍ය මෝටර් කන්ට්‍රෝල්ස්, මෝටර් වල කියන්නේ සොලොනොයිඩ් වලින් වැඩ කරන සමහරක් කන්ට්‍රෝල්ස් මේ ලින්බස් through තමයි වැඩ කරන්නේ. එතකොට මේ ලින්බස් පාලනය වෙන්න වෙනම සාමාන්‍ය කන්ට්‍රෝල් මොඩියුල් එකක් තියෙනවා. කියන්නේ ඒක බොඩි කන්ට්‍රෝල් මොඩියුල් එක through වැඩ කරනවා. ඒකට වෙනම අපිට සාමාන්‍ය ඔයාලා දන්නවා ඒරියා කන්ට්‍රෝල් එකේ මම ඔයාලට කියලා දුන්නා ගේට්වේ කන්ට්‍රෝල් මොඩියුල් එකක් තියෙනවා. ඒක through තමයි මේ CAN bus කමියුනිකේෂන් ඉන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රධාන දත්ත හුවමාරු වෙන පරිබතයක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ ලින්බස් කනෙක් මේ කන්ට්‍රෝල් ඒරියා නෙට්වර්ක්. ඒ කියන්නේ CAN lines. ඉතින් ඒ වගේම තමයි මේ ලින්බස් කනෙක්ෂන් එක. එතකොට මේ කනෙක්ෂන් එක ගැන කිව්වොත් මේක ගැන වීඩියෝ ගොඩක් අය කරලා තිබ්බා. මම ඔයාලට මේක අද පැට්‍රිකලි කියලා දෙනවා කොහොමද මේ ලින්බස් කනෙක්ෂන් එකක් වැඩ කරන්න නිසා මේකේ වෝල්ටීයතාවය කොහොමද පවතින්නේ කරලා මේක සරල වීඩියෝ එකක් විතරයි. ගැඹුරින් ඔයාලට මේක කියලා දෙන්න මම ඔයාලා මේ වීඩියෝ එක යටින් yes කියලා නැත්තම් මේ වීඩියෝ එක යටින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේක ගැන ගැඹුරින් කියලා දෙන්නම්. මේ අද මේ මම තව වාහනයක් ගලවලා තිනකොට ඔයාලට මේක ගැන පොඩි පැහැදිලි සරල පැහැදිලි කිරීමක් කරන්න හිතුණා. ඒක නිසා තමයි මේ ගැන මම අද වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම සරලව ඒ ගැන පැහැදිලි කරන්නම්. ඉතින් මේකේ වෝල්ටේජ් ගත්තොත් සාමාන්‍යයෙන් වෝල්ට් 9 වෝල්ට් ඉඳලා වෝල්ට් කියන්නේ සාමාන්‍යයෙන් 12 වෝල්ට් වෙනකම්ම මේක වැඩ කරනවා. කියන්නේ ගොඩාක් දුරට මේකේ 9 වෝල්ට් 9 වෝල්ටේජ් එකකින් ඉඳලා 11.9 දක්වා වගේම වැඩ කරනවා. මේකේ කියන්නේ මේකේ වෝල්ටේජ් එක වැඩ කරන්නේ අපේ සාමාන්‍යයෙන් 12 වෝල්ට් බැටරි වගේම තමයි. හැබැයි මේ ලින්බස් කනෙක්ෂන් වල වෝල්ටීයතාවය එක විදිහටම රැඳෙන්නේ නැහැ. මොකද මේකේ data transfer වෙන නිසා වෝල්ටේජ් එක අඩු අගයක් සහ ඉතා වැඩි අගයක්, ඒ කියන්නේ වැඩි අගයක් කියන්නේ 12 වෝල්ට් එකට උඩින් නෙවෙයි. 12 වෝල්ට් එකේ අගය සහ ඊට අමතරව 9 වෝල්ට් එක අතර ඩිපෙන්ඩ් වෙනවා. මේකේ ඒ කියන්නේ කනෙක්ෂන් එක හැම වෙලේම උඩ පහත යනවා. ඒ කියන්නේ උස පහත යනවා. ඒක තමයි මේ ලින්බස් කනෙක්ෂන් එකේ තියෙන අපිට මල්ටිමීටර් එකකින් හොයාගන්න පුළුවන් සරලවම ක්‍රමය. ඒක තමයි. හරිද? ඒතකොට මේ ලින්බස් කනෙක්ෂන් මම ඔයාලට වැඩ කරන්න නිසා කොයි වගේ තැන්වලද එන්නේ කියන එක මම දැන් ඔයාලට පැහැදිලි. ඇත්තටම මේ ලින්බස් කනෙක්ෂන් මේ AC කන්ට්‍රෝල් සහ මල්ටි ෆන්ක්ෂන්, ඒ කියන්නේ ස්ටියරින් වීල් කන්ට්‍රෝල් එකට අවශ්‍ය වෙනවා. අපේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකට අවශ්‍ය වෙනවා. එක සොලොනොයිඩ්ස් ස්විච් වලට අවශ්‍ය වෙනවා සහ මෙන්න මේ වගේ පවර් ෂටර් ස්විච් සොලොනොයිඩ් වැල් වැඩ කරන ගොඩාක් ඒ වගේ කන්ට්‍රෝල් වෙන්න සහ මේ සීට්ස් වල එන ලයින්ස් වැඩ කරන්න මේ ලින්බස් කනෙක්ෂන් එක ගොඩාක් වැදගත් වෙනවා ළමයි. ඒක තමයි මම මේ ඔයාලට මේක ගැන අද කියලා දෙන්න හිතුනේ. ඉතින් මම ඔයාලට කලින් මගේ පෝස්ට් වල මම දාලා තිබ්බා මේ වගේ ඩයග්‍රෑම්. හරිද? මේවා සාමාන්‍යයෙන් අපි ගලව ගත්තොත් එහෙම මේකේ මේ ඔයාලට මම පෙන්නන්න හරිද? මම දැන් ඔයාලට මේකේ මේ කියන්නේ ඔයාලා දන්නවා මේ පවර් ෂටර් කන්ට්‍රෝල් වල මේ වගේ වැඩ කරන්නේ ලින්බස් කනෙක්ෂන් එකෙන් තමයි මෙයා පාලනය කරන්නේ. හරිද? ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් කට්ටිය හිතන්නේ දැක්ක ගමන් මේක 12 වෝල්ට් ලයින් එකක් කියලා. ඒ වුණාට මේ මෙන්න මේ ඔයාලට මම මේකේ ඩයග්‍රෑම් එක කලින් දාලා තිනවා. දැන් ඔයාලා හිතන්න මේ පවර් ෂටර් හතරම මේ පොඩි වයර් කෙටි ප්‍රමාණයක් මෙතන තියෙන. වයර් ගොඩක් නැහැනේ මෙතන. මෙතන earth එක, power line එක සහ මේ මෙන්න මේ blue එක power line එක. ඊට පස්සේ earth එක. ඊට පස්සේ ignition lines එනවා. ඊට පස්සේ එනවා මේ මොකද්ද මේකේ මේ power shutter up එක සහ down එක. එතකොට එතනම වයර් බලන්නකො එතන power line එක direct කෙන එකයි earth එකයි සහ මෙතන මේ යනවා ignition line එකයි. ඊට අමතරව power shutter මේ රතු පාට එකයි up සහ down එක. ඊට පස්සේ illumination සහ මෙන්න මේ එක වයර් එකක් තමයි ලින්බස් කනෙක්ෂන් එකේ වැඩ කරන්නේ. ඉතින් මම ඒක ගැන මේ සරලව මේ පැහැදිලි කිරීමක් පෙන්වන්න මම ඔයාලට මල්ටිමීටර් එක through මේක පෙන්වන්න කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම ළඟ දැන් මම මල්ටිමීටරේ හරිද? දැන් මම මල්ටිමීටරේ ඔයාලට පෙන්වන්නේ මෙතන මේ මම වෝල්ටේජ් එකට දාලා තියෙනවා. ඔයාලා බලන්න මේ මම දැන් වෝල්ට් 20ට දාලා මම දැන් ඔන් කරගන්නවා. හරිද? ඔන් කරලා ඉවරලා මේ තියෙන AC කන්ට්‍රෝල් එක. හරිද? මම දැන් AC කන්ට්‍රෝල් එක මෙන්න මේ ආකාරයට
මේ අපේ හයි කරන ආෆ්ටර් මාකට් AC කන්ට්‍රෝල් එකට හයි කරන වයර් සොකට් එකට හයි කරන් තියෙනවා. හරිද? කියන්නේ ෆික්ස් කරගෙන තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන වයර් ප්‍රමාණයක් තියෙනවා. හරිද? මේක සාමාන්‍යයෙන් වාහනයක ඩයග්‍රෑම් එක අනුව අපිට මේක තීරණය කරන්න පුළුවන් සහ අපිට ෆිසිකලි මේක චෙක් කරනවා නම් මෙන්න මේ ආකාරයට චෙක් කරන්න ඕනේ කියන එක තමයි මම ඔයාලට වැදගත් විදිහට තේරුම් කරලා දෙන්නේ. දැන් බලන්න මම මල්ටිමීටරේ වෝල්ටේජ් එකට දාලා තියෙන්නේ. ඒතර මගේ ප්‍රොප්ස් කිසිම තැනකට මම කනෙක්ට් කරලා නැහැ. ඔයාලා බලන්න හොඳට. හරිද? මම කනෙක්ට් කරලා නැහැ. මම දැන් ඔයාලට කනෙක්ට් කරලා පෙන්නන්නම් මේ ලින් බස් එක කොහොමද ක්‍රියා කරන්නේ කියලා. හරිද? ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඔයාලා නැති ඉන්න මම පෙන්නන්නම්. ඉතින් ළමයි මම මේ තියෙන earth එක. හරිද? මම earth එකට මගේ ප්‍රොප් එකක් සෙට් කරගත්තා. හරිද? ඉතින් මම මේකේ ලින් බස් කනෙක්ෂන් එකට මම මගේ අනිත් ප්‍රොප් එක තියෙනවා. මම බලාගන්න. හරිද? ඉතින් මම මේකේ මේ මට ඕන විදිහට මේක සකස් කරලා දින්න ඔයාලට කලින් අපිට ඕන විදිහට පින්ස් අවුට් කරගන්න පුළුවන්. ඔයාලට ඕන මේ පින් අවුට් ගන්නත් තියෙනවා. හරිද? කියන්නේ වෙලද පුලේ ගන්නත් පුළුවන්. ඉතින් මම මේකේ ඔයාලට මේක දැක්ක බලා ගන්න ඕන නිසා ඔන්න මම දැන් කනෙක්ෂන් ලයින් එක දුන්නා. ඒ තියෙන්නේ ලින් බස් කනෙක්ෂන් එක. හරිද? අනිත් එක තමයි ලින් බස් එකක් කියන්නේ එක වයර් එකකින් තමයි මේකේ data transfer වෙන්නේ. උතර මතක තියාගන්න. එතකොට මේ ලින් බස් එක ඔයාලට මේ පේනවා බලන්න. පේනවද මේකේ වෝල්ටේජ් එක අඩු වෙනවා වැඩි වෙනවා. ඒ ලින් බස් කනෙක්ෂන් එක වැඩ කරන ආකාරය. හරිද? මෙන්න මේක මේ 9 එකේ ඉඳලා වෝල්ටේජ් එක 10 11 11යි 11.5 වගේ ඒ වගේ වෙනකම් මේක ඩිපෙන්ඩ් වෙවි ඔන්න ඔය වගේ උඩ ඒ කියන්නේ උස පහත් වෙවි මේක වැඩ කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි ලින් බස් කනෙක්ෂන් එකක් වැඩ කරන්නේ. මම මේක සරල පැහැදිලි කිරීමක් කරේ නොදන්න කෙනෙකුට. හරිද? මේක තව ඔයාලා මේ ගැන තව ගැඹුරින් දන්නවනම් මට මේක ගැන පැහැදිලි කරන්න තව දේවල් මේ කියලා දෙන්න තව කවුරු හරි දන්නවනම් මේක ගැන මීට වඩා පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙන්ෂන් කරන්න සහ කමෙන්ට් කරන්න. මේක ගැන වැරදි තියෙනවා නම් තවත් කියන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මොකද මේවා නොදන්න කෙනෙක්ට මේවා අපි කියලා දෙන්න ඕනේ. එතකොට තමයි යාළුවට ඉදිරියට යන්න මේක සෑහෙන්න වැදගත් වෙන්නේ. ඉතින් ළමයි මම හිතනවා මේක වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. මොකද මේක මම ඔයාලට සරලව පැහැදිලි කරේ. මේක ගැන ගැඹුරින් අපි තව වීඩියෝ එකකින් කරමු. ඉතින් මේක ගැන තව ඉගෙන ගන්න නම් වීඩියෝ එකට යටින් yes කියලා කමෙන්ට් එකක් දාලා තියාගන්න. ඉතින් ළමයි මේ දවස් ටිකේ සෑහෙන්න වැඩ මචං. ඉතින් උඹලට පුළුවන් වීඩියෝ මම සෑහෙන්න දිග වීඩියෝස් තියෙනවා. ඒක නිසා මම මේ සරලව මේ දැන් දැක්ක ගමන් ඔයාලට මේ කියලා දෙන්න ඕන හිතුන නිසා මම මේක ගැන පැහැදිලි කරේ. එහෙනම් ඉතින් ළමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න තව කෙනෙක්ට දකින්න. ඉතින් අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.